කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ පස්වන මන්සල කවුද සිටින්නේ කල කුමරුන් සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ සයවන මන්සල කවුද සිටින්නේ ගම්බාර දෙව් සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ සත්වන මන්සල කවුද සිටින්නේ සත්පත්නි දෙව් සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ මෙම දානය පිළිගෙන අප පවුලට යම්කිසි ඇස් සහ කටවා කතුරු ආන්ත්‍රාවක් රෝග ව්‍යසනයක් යෙදී ඇතනම් ඉදිරියට යෙදෙන්නට ඇතනම් එකී නොකී සියලු අන්ධකාරයන් දුරින් දුරු කරවා සිරිසිත ළඟා කර දෙනු සේක්වා. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ පස්වන මන්සල කවුද සිටින්නේ කල කුමරුන් සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ සයවන මන්සල කවුද සිටින්නේ ගම්බාර දෙව් සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ සත්වන මන්සල කවුද සිටින්නේ සත්පත්නි දෙව් සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ මෙම දානය පිළිගෙන අප පවුලට යම්කිසි ඇස් සහ කටවා කතුරු ආන්ත්‍රාවක් රෝග ව්‍යසනයක් යෙදී ඇතනම් ඉදිරියට යෙදෙන්නට ඇතනම් එකී නොකී සියලු අන්ධකාරයන් දුරින් දුරු කරවා සිරිසිත ළඟා කර දෙනු සේක්වා.
නිවාගෙන නාලොවින් මේලෝට වරම් ලබාගෙන නාග මානවිකාවන් 30000ක් පිරිවරාගෙන පුන් කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන නවගමුවේ පිහිටි හිමිදේව මාලිගාවට අධිග්‍රහිත වූ ඔබ දෙවියන් වහන්සේ දිව්‍ය තේජානුභාවයේ බලම්හයි සිතා සක්‍රයෝ සුරලොවින් සතර පැත්ත කපා අටබෙර දක්නගා දෙකලකොන කපාය වූ මල කොස්සුළු හව් කණුවේ පොර කටුලා දළු ඇඳ තුන්දුම වෘත පලාගණ්ඩ වරම් දුන්නා සත්‍යවාදී නම් කල්තියා නමගමු දේවාලයෙන් රුවින් සලන් සත් නමක් එරිකිඹුල් වාහනේ පිටින් මැදගොඩ ඇල්ලට වැඩම කරවා මැදගොඩ ඇල්ලෙන් කෙලිපුද වරම් ලබා ගන්න සත්‍යවාදී සැබෑවී නම් තවද ඔබ දෙවියන් වහන්සේ අඳුන්ගිර පර්වතයේ තපස් රකිනා තැනට සක්‍රයෝ මහලු වෙසකින් වැඩ මොහුගේ සීල තේජානුභාවය බලම්හයි සිතා නැගණියනි මට දානයක් ගුණ මැනවයි කී තැනේදී ඕකත් මහා අපූර්වද්දයි කියා ඒ සැලකල තැනේදී ඇසූ විට අඳුන්ගිර පයින් මඩ කර දියෙන් ගිනිගෙන බොචුන් තනා දෙන්න ඕනෑයි කී තැනේදී ඕකත් මහා අපූර්වද්දයි කියා සත්‍ය ක්‍රියා කොට අඳුන්ගිර පයින් මඩ කර සුවඳ ඇල්ලී සත් මිටක් ගෙන ඉස පළමු කොට ගොයම් පූදවා පස්සවා කපා පාගා වී කොට සත්‍යයක් ඇතුළතදී දන් දේවා ලෞතුරා බුදු බව ප්‍රාර්ථනා කරා සත්‍යවාදී සැබෑවී නම් තවද සක්‍රයාගේ ආරාධනාවෙන් පඬිපුරාඹේ පිළිසිඳගෙන පඬියාගේ තුන් නෙතින් නරලේ නෙත මැකෙන්ඩ වරම් දුන්නා සත්‍යවාදී නම් පඬිපුර ගිනි තඹා අලු කර දෙවනුවත් සුර යුවනක්සේ මැවෙන්ට වරම් දුන්නා සත්‍යවාදී සැබෑ නම් තවද තොටියාගේ වරිගයට 64 වඳුරු වසංගත රෝගවල් මැවෙන්ට වරම් දී දෙවනුවත් ගුණ වෙන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවී නම් තවද මේ ශ්‍රී ලංකා දීපයට කුවේණි නම් යක්ෂණී විසින් විජය රජුරුවන්ගේ සේනාවට 64 වඳුරු වසංගත රෝගවල් මවා පෑතනේදී ඔබ වහන්සේ උතුරු සළුවෙන් පවන්සලා ගුණෙන්ඩ වරම් දුන්නා සැබෑවී නම් මතු බුදුවන දිව්‍යාංගනාවුන් වහන්ස ඔබ වහන්සේ නමින් කිරියම්මාවරු 7 දෙනෙකුට බාරහාර යාඥා කන්නලව් කරගෙන සිට අද මෙතනට පැමිණියා වූ ඒ කිරියම්මාවරු 7 දෙනාට දානය දුන් පුණ්‍යානුභාවය මතු බුදු බව ප්‍රාර්ථනා කරන්නා වූ ඔබ වහන්සේ පිළිගෙන මේ ආතුරයින්ගේ ගෙදරට දොරට ඉඩමට කඩමට ගහකොළ ගව මහේසාදීන්ට පැමිණ තිබින්නා වූ ඇස්වා කටවා දෝෂ අඩවින අනිවැඩියා දෝෂ රෝග බය දුර්බිය නැති කර සියලු යසීසුරු අර්ථ සිද්ධි ළඟා කර දෙන්නෙන් ඔබ වහන්සේගේ ශ්‍රී පාද මූලස්ථානයෙන් මේ කිරියම්මාවරු 7 නම් වැඳ නමස්කාරයෙන් පීඨානුභව ආරක්ෂාව ඉල්ලා සිටිමි. තවද මෙම ආතුරයින්ට අද පටන් නවටින් හමනා සුළඟත් උඩින් පායනා වුවත් අතහැර අමුතු වන්දිරමක් වැද්ද හිද්ද නොදී ආරක්ෂා කර දෙනවයි. ඔබ වහන්සේට මෙවැනි මේ ආතුරයින් නමින් කියන කන්නලව්ව දිව්‍ය කරුණාවට ගන්නවයි. දැන වැරදි නොදැන වැරදි දහසක් වැරදි ඇත්තේ නමුදු පින් ගන්නවයි පිනට සමා වෙනවයි පිනට පිහිට වෙනවයි. මේ කීදේ බාරහාර කැපගන්ට ඔබ වහන්සේ පස්වාන් දහසකට ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා. ඔන්නහලට මෝරලට හනමයුර වාහනයට වල්ලි අම්මා දේවින් වහන්සේගේ තුන්හඩ ශබ්දයට මූද මැද්දෙන් ත්‍රිකෝවිලට කළුකෝවිල කොච්චිආරාමයට මුන්නේශ්වරම් දේවාලයට රෑන හත්පත්තුවට වලවේ ගංගාවට දේවාලයට රෑන හත්පත්තුවට වලවේ ගංගාවට මැණික් ගංගාවට කිරි වෙහෙරට දිවස් බලා වැඩම අදාරන්නා වූ උතුම් කතරගම කන්ද ස්වාමින් වහන්සේ යකඩ හුළු දහසක් ලෝ හුළු දහසක් රිදී හුළු දහසක් දී නිවෙන අතරතුරදී මූදු කරදිය වලල්ලක් දිවස් හෙළවා සත්‍යවාදී සැබෑ වදාරන්නා වූ ඔබ දෙවියන් වහන්සේට මෙවැනි ආතුරයින් නමින් කියන කන්නලව්ව දිවස් බලා වැඩ වදාරනවායි පිනට පිහිට වෙනවායි පින් ගන්නවායි මල් යහන් කැප ගන්නවායි ඔබ කීර්ති පස්සාන් දහසකට ආයුබෝ ආයුබෝ ආයුබෝ. ඵලයේ පිහිටුවාගෙන යහතින් වැඩ සිටින සුමන සමන්දීවේ රාජෝත්තමයන් වහන්සේ ශ්‍රී පද්ම පත්මයට හිමි හත් ගව්වට ආකාශ ගව්වට මහගිරි දඹේට
ඇලියත් වාහනයට බෑන සමනලට දිවා ගුහාවට සබරගමුවේ හිමි දේව මාලිගාවට දැරණියගලට බොල්තුඹලට නිවිනිගලට නිවිතිගලට එල්ලක්කලට උණවටුනේට සුන්දර ඊශ්වර කරවීර සුදර්ශන නේවින්දර චිත්තර ආශකර්ණ සප්තකූට පර්වතයන්ද යමුනා අචිරවතී සරබූ මහී කූණාලා නවතප්ත විල් තටාක ගංගාවල්ද හිමාල වනයද දිවස් බලා වැඩවදාරන්නා වූ සුමන සමන් දිව රාජෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේට මෙවැනි මේ ආතුරින් නමින් කියන කන්නලව්ව දිව්‍ය කරුණාවට ගන්නවයි දහසක් වැරදි කෝටියක් වැරදි ඇත්තේ වී නමුත් සමා වෙනවයි පින් ගන්නවයි පිනට පිට වෙනවයි මල් යහන් කැප ගන්නවයි ඔබ කීර්ති පස්සාන් දහසකට ආයුබෝ ගන්න හදනවා පිරිපත සැමදුර ලන්න හදනවා නඩුහබ කරදර හෙම ඇති වූවද ලෙඩ දුක් වියවුල් වල නැති වූවද රැකී රක්ෂාවල් දුෂ්කර වූවද ඇති හැම වස්දොස් දුරු වේවාද අඹරන ගල යට හතු පිපුණාවද කබර ගොයින්ගේ ඇතුළත ආවද නපුරු යාමේ කපුටන් හැඩලුවද ඇති හැම වස්දොස් දුරු වේවාද ගෙයිඋඩ වහලේ බැන්දද මීවද නයි පොළඟුන් ගෙයි හැමතැන දිවගද හයියෙන් ගෙයින්ද ගොස් ගස් ගීවද දෙවියනියේ දොස් දුරු වේවාද කුජකි විදින ගෙයි ගොම මැටි ගෑවද බකමුණන්ගෙට විත් නඩ පෑවද පුලමෙක් වහලෙයි මුදුනට ආවද එම සියලුම දොස් දුරු වේවාද බුලතෙයි අගමුල නොකඩා කෑවද ලිප මුල අලු නොත බාපිටලුවද දන දෙක බිම ඇන පොල්ල බැලුවද සැම දොස් දෙවියන් දුරු වේවාද මල්වර කිල්ලෙන් දෙවොලට ආවද තුන්ජාමෙට කන කොක් හැඩලුවද යංගුසිනෙන් දැකගිය වූවද ඉන්නාවස් දොස් දුරු වේවාද එලිපත්තේ සිට හිස පිරුවද දෙවියන් සතු දෙය නොදනී කෑවද සිරිනෙන් හිස මුඩු කරබිය වූවද එම වන්දොස් හැම දුරු වේවාද පහනේ තෙල් කඩ පිටලා නිවුවද යහනේ පැදුරට නොකියා ගියේද ගාගෙන හිස අත් දොරකඩ සිටියද දසමස දොස් යයි අද සිට නිවරද පත්තිනි දේවිය තෙද බාල පෙන්නා සුන්දර ඉපදී සුබසෙත දුන්නා පත්සෙම උවදුරු ඉවතට පන්නා සත් දවසට සෙත් කලි පවස
සවන් දෙන පත්තිනි බලයෙනි ඔබට එන්රාවී දෙන සෙත සැලසුනි රුදු පියති පිස සුන්නිවන්නා විපුලිනුයි පරි වැඩුන්නා බුදුන් පත්තිනි දෙවි බලෙන්නා සඳු දිනවන් දොස මකරට පැන්නා කප කණු සිටුවා මඩු මංගල කර අපමණ සෙත් ලැබුවයිලෝ නරමාර ඉපදුනි නයි කාඳුරින් කලකට පෙර සැපදෙන් පත්තිනි කුයදිනසැර බුද දිනයක ගිනි දැල්ලෙන් බිව ඉඳ ඉඳරිට පෙන්නුවේ පත්තිනි තෙර බල ඇති එදා විලසමද අද සිට සෙත සල සන්තවසේ බුද පිනිබිඳකින් නිපගියක වාරක අනෙකුත් අය වූවා නිසි පාරක උනිනම් ග්‍රහයින් හෙන් තද මාරක දුක දුනිනම් යහපත ගුරු දිනව ජලයෙන් පත්තිනි තණ්ඩේ විදුමන්ම කියන දුක් බෝවිය සැම සතහට නිසංසයේ බුදුවන්නට සැම සත අට කරුණා කොට රසන් කැලුම් පැතිර එවිට මතු බුදුවන අනුහසයට වෙසක් මහේ වන්නුව දුරු දුරලන් පත්තිනි බලයට දහන් බලෙන් එක විලසට ගොබලු කරපු බස් මෙලෙස තරකල ත්‍රියා සිරිමේ කප හිමිතෙන් බල අටියෙන් ලොබ කර පිසිනට බොජුන මැටියෙන් 64ක් කළ භාජන පැටියෙන් බුදිනට ගත්වෙන භාජන තුටියෙන් පත්දිනි රකු සාධාරණ පාටි හතේ සිට දිවස් බලන්නේ දුන්නු මෙකිරි දන වරද නොගන්නේ පාටි හතෙන් කිරි බිසව් වඩින්නේ එවිල් හතේ කිරි අම්මාවරුනේ එවිල් හතේ සිට දිවස් බලන්නේ දුන්නු මෙකිරි දන වරද නොගන්නේ එවිල් හතෙන් කිරි බිසව් වඩින්නේ අදනු පන්වත් තිනි දනින්දයන්ටයි ඉතුලෙන් රක්ෂාමන් දෙවිදුසා කහන විවරුන්ටයි නාගතමි දව ග්‍රහ දෙවියන්ටයි පින්දෙනි වැඳපත් පිනි දෙවියන්ටයි උදයට පායන දෙවියන්ටයි සවසට පායන සග දෙවියන්ටයි සවස උදාවන සම දෙවියන්ටයි වැඳ වැඳ පින්දෙනි නිවන් දකින්නයි එවන් සයුරේ ජය උපදින්නයි සන්මාවීර සුසන්දින්ටයි කලසන කමලපති වෙන දෙවිද දිවනිත සැදින ඔබ ගැති වෙතට යොමු කර අපල දොස රැස ඉවත හැර සිට දෙමි
නුමැන සනසවාසිත පවර රණ කිසි අසුන මත වැඩ වසන පුදමින් ලබන ගුරු ලෙස කදිර පුරවර දෙවොල අධිපති කදර ගම දෙව් රජු නිවිතොස නිතර ඇතිවන අපල බාධක සතුරු කර